හරි අපි පටන් ගමු දෙන මේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් දැන් විභාග පේපර්ස් දෙකක් ලියලා ඉන්නවාලානේ පේපර් දෙකක් අද ජියෝග්‍රැෆි පේපර් එක තිබුණා මේ මල්ලි බලන්න මයික් එක වල ඔයාලට මාව ඇහෙනවද පැහැදිලිව ඇහෙනවනේ ඔයාලගේ මයික් එක ඔන් කරන්න දැන් ඔයාලත් එක්ක අපි කතා කරමු මොන හරි දැන් මෙතන මේ දවස්වල පාඩම් කරගෙන යනවා දවලක් නේ පාඩම් කරනවා ගේම කොට දාලා තියෙනවා ලොකු කාලයක් මේ ලොකු කාලයක් හිටියනේ ආතල් එකේ නේ විභාග පේපර් එකක් දෙකක් ලියලා ආතල් එකේ කෙරෙක් හිටියා ඊට පස්සේ පේපර් එකට ආසන්න දවස් ටිකේ තමයි පස්සපැත්ත ගිනි අරගෙන වැඩ ටික කරගෙන ආයේනේ මේ හරි ඉස්සලාම් බලන්න මාව ඇහෙනවද කියලා කෙනෙක් මයික් ඔන් කරලා කතා කරන්න ඇහෙනවද කියලා ඇහෙනවා කියන්නේ ෂේප් හරි එහෙනම් අපි දැන් මෙහෙමයි දැන් විශේෂයෙන්ම දැන් මීඩියා වල පාඩම් 12යි නේ සිලබස් එකේ පාඩම් 12යි එතකොට ඔයාලට පුළුවන් කැමරා එක ඔන් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ කැම එක ඔන් කරගන්න නොයිසස් එනවා නම් මයික් එක ඔන් කරන්න එපා කතා කරන වෙලාවට මයික් එක ඔන් කරලා ඕන ප්‍රශ්නයක් අහන්න මෙතන ඇතරම මට කරන්න කියලා එහෙම විශේෂ යමක් නැහැ මේ වෙලාවේ මොකද අපි වැඩ ටික කරලා ඉවර කරලා තමයි දැන් මේ ඉන්නේ අපි මේවා නැවත පොඩ්ඩක් අපි රිකවර් කරගමු එකක් ඔයාලා අනිත් පැත්ත එකක් තමයි අපි අර දිගටම කරගෙන ආපු වැඩ ටික රිද්ම් එක කැඩුනා අපි අර ලොකු කාලයක් ගැප් එකක් පේපර් එකට තිබ්බනේ ඒ කාලේ පොඩි රෙස්ට් ටයිම් එකක් වගේ තමයි ඔයාලා පාවිච්චි කළේ ඒක ඇකඩමික් විදිහට පාවිච්චි වුණේ නැහැ ඒ නිසා ඒ කාලය තුලත අර අපි අරගෙන ආපු අර පළවෙනි පේපර් එක දෙක ලිව්වම පොඩ්ඩක් වෝම් අප් වෙලා වනේ පොඩ්ඩක් යාපු මේක පොඩ්ඩක් දැස්සා ඉතින් ඒ නිසායි මම විශේෂයෙන් කතා කරන්න හිතුවේ මොනවා හරි ගැටලු තියෙනවා අපි කතා කරමු පාඩම් කරගෙන යනකොට තියෙන මොනවා හරි ගැටලු හරි සංකීර්ණ කොටස් හරි විශේෂ තියෙනවා අපි කතා කරගෙන යමු පළවෙනි පාඩම දැන් විශේෂයෙන්ම පළවෙනි පාඩම දැන් මෙතෙන්දි මේ වෙනකොට මේ ආසන්න කීපයේ දවස් කීපය තුල ඔයාලා හැමදේම කියවන්න දෙපා තේරුණාද හැමදේම කියවන්න තු අපි කෙලින්ම ෆෝකස් කරගමු පේපර් එක ෆෝකස් කරලා අපි වැදගත්ම ප්‍රධාන මාතෘකා ටික තමයි කතා කරන්න ඕනේ සහ පාඩම් කරන්නත් ඕනේ. දැන් උදාහරණයක් sannivedanaya දැන් අපි ගත්තොත් දැන් පළවෙනි පාඩම තියෙන්නේ sannivedana අධ්‍යයනයේ ආරම්භයේනේ. sannivedana අධ්‍යයනයේ ආරම්භය කියන පාඩමේදී විශේෂයෙන් අපිට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තමයි එකක් තමයි මේ ඒකේ ලොකු ප්‍රශ්න පහුගිය අවුරුදු වල ඇවිල්ලා තිබුණේ නැහැ නේ. මොකද පේපර් එකේම සැලකුතු මට්ටමක නියෝජනයක් තිබුණේ නැහැ පහුගිය අවුරුදු වල. ඒක වල දැක්කා. පාස් පේපර්ස් කරනකොට sannivedanaya ප්‍රධාන පෙළේ ස්වාධීන විෂයක් විදිහට වර්ධනය වීමට ඉවහල් වුණු අවශේෂ විෂයන් මොනවාද? සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව ඔන්න ඒ ප්‍රශ්න තමයි වෙත් තිබුණේ. ඉන් එහාට ගත්තාම මේ පාර කියන්නේ මේ පළවෙනි පාඩමේ ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට කියන්න බෑ හරියටම. හැදුනොත් සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම එකක් එන්න පුළුවන්. sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදියට අධ්‍යයනය කිරීම කරේ ලෝක ප්‍රජාව යොමු කරවීමට බලපෑ ප්‍රධාන සාධක දෙකක් විස්තර කරන්න. එහෙම නැත්නම් එයාලා දෙන්න පුළුවන් පහත සාධක. ඒකට එකක් තමයි කාර්මික විප්ලවය. ඊළඟ තමයි පළමු සහ දෙවන ලෝක සංග්‍රාම අවදි. ඊට පස්සේ තාක්ෂණික දියුණුව ජනමාධ්‍ය බලපෑම. ඒතර එයාලා එහෙම මාතෘකා ටික දුන්නොත් අපිට ඒ සම්බන්ධයෙන් පොඩි අදහසක් තියෙනවා. දැන් කාර්මික විප්ලවය කොහොමද හේතු වුනේ කියන කාරණාවෙදි අපි මූලික වශයෙන් ගන්න ඕන දැන් sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කිරීමේදී දැන් බලන්න ඔයාලා පාඩම් කරපුවා මතකද කියලා බලන්න. මම කියන කාරණා අහගෙන ඉනකොට sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදිහට වර්ධනය වීම නැත්නම් sannivedanaya ශාස්ත්‍රීය විෂයක් ලෙස අධ්‍යයනය කිරීම කෙරේ ලෝක ප්‍රජාව යොමු කරවීමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි කාර්මික විප්ලවය. ඒකට කාර්මික විප්ලවය හේතුනේ කොහොමද? කාර්මික විප්ලවය තුනේ ජනමාධ්‍ය බිහිවීම, වර්ධනය සහ ව්‍යාප්තිය සිද්ධ වුණා. ඒතර ජනමාධ්‍ය බිහිවීමෙන් පස්සේ තමයි විශේෂම පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය කියන ජනමාධ්‍ය බිහිවීමට යම් ආකාරයක යටිතල පහසුකම් නිර්මාණය කරේ කාර්මික විප්ලවයනේ. ඒ නිසා කාර්මික විප්ලවය තුළින් ජනමාධ්‍ය බිහිවීම, වර්ධනය සහ ව්‍යාප්තියක් වුණා කියන කාරණාව ඔබ ප්‍රමුඛ කරගෙන උත්තර ලියන්න. නැතුව මේ කාර්මික විප්ලවය ගැන ලියලා හරියන්නේ නැහැ. තේරෙනවද මං කියන එක?
ඒ නිසා මේ ගල්ලඟුරු කර්මාන්තය යකඩ කර්මාන්තය ඒ ගැන ලියලා වැඩක් නෑ. අර sannivedana මාධ්‍යයන්ගේ අමාකාරයක වර්ධනයක් ආරම්භයක් බිහිවීම කෙරෙහි කාර්මික විප්ලවය හේතු වුණා කියන කාරණාව මූලික අදහස. ඊට පස්සේ අපි දෙවෙනි කාරණාවේදී කතා කරනවා ඔය පළමු සහ දෙවන ලෝක යුද්ධය කියන එක. ඉතින් කාරණා දෙකයි. එකක් තමයි පළමු සහ දෙවන ලෝක යුද්ධය තුළ යුද තොරතුරු හුවමාරු කර ගැනීමේ sannivedana මාධ්‍යයන් බිහි වුණා. නව sannivedana මෙවලම් නිර්මාණය කිරීම කෙරේ අවධානය යොමු වුණා. ඔන්න ඔය කාලේ තමයි විශේෂයෙන්ම අර ජනමාධ්‍ය බිහි වෙන්න පළමු ලෝක සංග්‍රාමයේ හේතු වුණා. මේ විශේෂයෙන්ම ගුවන් විදුලිය ලෝකයේ පළවෙනි විද්‍යුත් මාධ්‍ය ලෙස අපි හඳුන ගන්න ගුවන් විදුලි මාධ්‍ය බිහිවීම සිද්ධ වෙන්නේ පළමු ලෝක සංග්‍රාම අවධියේදී. එතකොට සිනමාව, එතකොට ගුවන් විදුලිය කියන මාධ්‍යයන්ගේ යම් ආකාරයක වර්ධනයක් ආරම්භයක් සිද්ධ වෙනවා ලෝක සංග්‍රාම අවධියේදී. දෙවෙනි කාරණාව තමයි දැන් ඔය දෙවන ලෝක යුද්ධයේදී ඇඩෝල්ෆ් හිට්ලර් විසින් අනුගමනය කරපු අර ඒකාධිපති පාලනයත් ඒ වගේම යුදෙව් ජාතික මර්ධනයත් පදනම් කරගෙන ජර්මනියනේ බටහිර ජර්මනිය, පෝලන්තය, ඕස්ට්‍රියාව වගේ රටවල් වල හිටපු යුදෙව් ජාතික බුද්ධිමතුන් ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඇමරිකානු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන තමන්ගේ අධ්‍යයන සහ පරීක්ෂණ නොනවත්වා ඒ කියන්නේ පරීක්ෂණ ආරම්භ කිරීම කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් සිද්ධ වෙනවා. සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව, දර්ශනය, මානව විද්‍යාව කියන විෂයන් යම් ආකාරයක උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාලවල වර්ධනය වෙන ඔය කාලේ. ඉතින් ඔය කාලෙම තමයි sannivedana කියන විෂය ධාරාවත් උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාලවල වර්ධනය වෙන්නේ. ඊට පස්සේ දැන් ඔය කාරණා දෙක ප්‍රදාන කරගන්න. ඊට පස්සේ තාක්ෂණික දියුණුව කියන එක. ඒකදී අර පළමු ලෝක යුද්ධයත් අනිත් පැත්තෙන් කාර්මික විප්ලවයත් හේතු කරගෙන තාක්ෂණික දියුණුවක් ලෝකයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ ජනමාධ්‍ය කළ සමාජ බලපෑම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජනමාධ්‍ය අර යුද තොරතුරු හුවමාරු කර ගැනීමට භාවිත කළ ජනමාධ්‍ය සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන භාවිත වෙනවා. තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය ආරම්භ කරගෙන එතෙන්දී අර යුද්ධයෙන් පීඩාවටපත් වූ ජනතාවගේ මනස ශක්තිමත් කිරීමට විනෝදාස්වාදන වැඩසටහන් නිර්මාණය කරන. හැබැයි එක අමාත්‍ය අන්තර්ගතයන් තුර තිබුණේ ඉහළ ගුණාත්මක අන්තර්ගතයක් නොවන බවත් ඒවා තුළ තිබුණේ ත්‍රාසයේ භීතිය, ප්‍රචණ්ඩත්වයේ, ලිංගිකත්වයේ මතු කරන ආකාරයේ මාධ්‍ය අන්තර්ගතයන් ඒ තුළ ඇතිවිච්ච සමාජ බලපෑම අධ්‍යයනය කිරීම සඳහා ලෝකයේ විවිධ විෂයක් ක්ෂේත්‍රවල විද්වතුන් පරීක්ෂණ අධ්‍යයන ආරම්භ කළා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් sannivedana විෂය ධාරාවට අදාළ න්‍යායන් මතවාද සංගොඩනගෙන. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි පළවෙනි පාඩමේදී අපි විශේෂයෙන්ම අපි අවධාරණය කරගත යුතු වෙන්නේ. ඔය ප්‍රශ්නට අමතරව ඊට පස්සේ ආයෙ එන්න පුළුවන් දැන් මේ ශ්‍රී ලංකාව තුළ sannivedana විෂය ශ්‍රී ලංකාව තුළ කොහොමද මේ විෂයක් විදිහට ස්ථාපිත වුනේ? ශ්‍රී ලංකාව තුළ sannivedana විෂයක් විදිහට ස්ථාපිත වෙන්න බලපාන සාධක බලපාන එහෙම. ලංකාවේ sannivedana විෂය ශාස්ත්‍රීය විෂයක් විදියට ව්‍යාප්ත වෙන්න බලපාන ව්‍යාප්තනේ කොහොමද කියන එක පිළිබඳව ගත්තොත් වැදගත් පොයින්ට් කීපයයි. පළවෙනි පාඨමාලාව ලියන්න දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය තුළ 1968-69 කාලේ ආරම්භිච්ච පුවත්පත් කලාවේදී පුවත්පත් කලාවේදී කියන පාඨමාලාව ඒක ආරම්භුනේ කොයි කාලෙද, කවුද ඒකේ පුරෝගාමියා, කවුද විශේෂ දේශයේදී කොච්චර කාල ක්‍රියාත්මක වුණාද? මේ ටික ලියන්න. ඊට වඩා මුකුත් ඕනේ නැහැ. දනෝනේ ටික ටියුට්ස් වල තියෙනවනේ. ඊට පස්සේ දෙවෙනි කාරණාවේදී එන්න පුළුවන් අර විශ්වවිද්‍යාලය තුළ ලංකාවේ ලක්දිව මාධ්‍ය ශාලිකාවේ තිබිරිගිය තමයි කැලණි විශ්වවිද්‍යාලය. එතකොට කැලණි විශ්වවිද්‍යාලය තුළ ජන සංනිධන අධ්‍යනාංශය ආරම්භ කිරීම කියන කාරණාව ලියන්න. ඒක ඔබ දන්නවා 1973 මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කලාකීර්ති එඩ්වින් හරිදාස කියන තුන්දෙනාගේ මූලිකත්වයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදනය පිළිබඳ සාමාන්‍ය වේද උපාධි පාඨමාලාව ආරම්භ වෙනවා. ඊට පස්සේ ඒක විශේෂ වේද උපාධි දක්වාත්, පස්සේ පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි දක්වා ඒක වර්ධනීය තත්ත්වයට පත් වෙනවා. ඒ කාරණාව ලියන්න. ඉතින් මේක ওই කාරණා ඊට පස්සේ පාසල් අධ්‍යාපනයේට පාසල් විෂය නිර්දේශයට සංනිවේදන විෂය එකතු වීම කියන කාරණාවදී අපි කතා කරනවා. ඔය 1980 දශකයේදී ජනමාධ්‍ය සමාජයේ සිදු කළ බලපෑම නේද? විශේෂයෙන්ම ළමා තරුණ සමාජයේ සිදු කළ බලපෑම වඩාත් උත්සන්න වෙනකොට විශේෂයෙන්ම ළමා පරපුර මාධ්‍ය අයහපත් බලපෑමෙන් ගලවා ගැනීම සඳහා ඔවුන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර මට්ටමින් ඇති වුණා. ඒකත් එක තමයි දැන් යුනෙස්කෝ සංවිධානය වගේ ජාත්‍යන්තර සංවිධාන මැදිහත්වලා යුනෙස්කෝව මේ පාසල් අධ්‍යාපනයට මාධ්‍ය අධ්‍යාපනය තුලත් කළ යුතු බවට නිර්දේශ කරන්නේ.
1982 ග්‍රූන් වර්ල්ඩ් ප්‍රකාශනය පදනම් කරගෙන තමයි පාසල් විෂය ලංකාවේ පාසල් පද්ධතියේ මේ විෂය ධාරාව එකතු වෙන්නේ. එතකොට ඒ ටික බලන්න. ඉතින් ඊට අමතරව කියන්න පුළුවන් sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදියට අධ්‍යයනය කිරීමේ වැදගත්කම කියන එක. sannivedanaya ශාස්ත්‍රීය විෂයක් විදියට අධ්‍යයනය කිරීමේ ප්‍රයෝජන. ඒකෙදි මම ටියුට් එකේ දාලා තිබුණා ඔය sannivedana කුසලතා වර්ධනය වීම, ලිවීම, කතනය, කියවීම, චිත්‍රණය, ඉදිරිපත් කිරීම ආදී කුසලතා දෛනික සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමේදී වැදගත් වෙන කාරණාව කියන්නේ. ඊට පස්සේ මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය වීම ඒක ඔබ දාන්නවා. එතකොට විචාරශීලී මාධ්‍ය පරිහරණය කළ හැකි වීම, ජනමාධ්‍ය ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ලබා ගැනීම, ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් මේ කාරණා බලන්න. ප්‍රශ්න 3ක් ඉතින් එන්න පුළුවන්. ওই ටික ටට්ටක් ගාලා බලාගෙන යන්න. ඊට පස්සේ දෙවෙනි පාඩමේදී දැන් ඔය දෙවෙනි එකේදී sannivedana පදනම කියන පාඩමේදී sannivedana හැඳින්වීම කියන කොටස ආයි කියවන්න එපා. ඉතින් නිර්වචන පොඩ්ඩක් බලන්න. නිර්වචන දැන් සිලබස් එකේ නිර්වචන ගොඩාක් තියෙනවනේ. පාඩමෙන් පාඩමට දැන් ඔය සංවර්ධනයේ පාඩමේ මහජන සම්බන්ධතා පාඩමේම නිර්වචන ගොඩ තියෙනවා. ඒ නිර්වචන සියල්ල වෙන්නේ දැන් ඔය ජනශ්‍රුතිය සම්බන්ධයෙන් අනිත් පැත්තෙන් ඔය නේද? ජනමාධ්‍ය කියන ටියුට් එකෙත් අර ජනමාධ්‍ය පුවත්පත සංගරා සම්බන්ධ නිර්වචන තියෙනවා. ඒවා එහෙම විභාගෙට එන්නේ නැහැ. නිකන් කියව ගන්න දැන් විභාගෙට බහුවර්ණ පේපර් එකේ આવොත් එහෙම මේ නිර්වචනය දාලා ඒක කවුද කිව්වේ කියන වගේ එකක් තමයි එන්නේ. අර sannivedanaya පිළිබඳ මූලික නිර්වචන පහ තමයි විශේෂයෙන් විභාගෙට එන්නේ. සංස්කෘතියේ නිර්වචන දෙකයි. ඒ ටික බලන්න. දෙවෙනි පාඩමේදී තියෙන මූලික කාරණා තමයි ප්‍රශ්නයක් එනකොට දෙවෙනි පාඩමේ එනවා. විශේෂයෙන්ම sannivedana මූලිකාංග ටික එනවා. දැන් මූලිකාංග අවුලක් නෑ නේද? sannivedana මූලිකාංග ඒ ලියනකොට හරියටම ලියන්න වැල්වට අර ලියන්න එපා. දැන් ඔය මූලිකාංග ලියනකොට නේද? මූලිකාංග වගේ එකක් ලියනකොට විශේෂයෙන්ම දැන් sannivedakaya කියන එක හරියටම ලියන්න. sannivedakaya කියන්නේ නේද? යම් අදහසක්, මතයක්, තොරතුරක් තවත් පාර්ශවයක් වෙත ලබා දෙන කෙනා. තොරතුරු ලබා දෙන පාර්ශවයේ sannivedakaya වේ. එහෙම නැතුව අර ඔයාලා මේ ලියනවා sannivedana ක්‍රියාවලියේ මූලිකාංග අතර වැදගත් මූලිකාංගයක් ලෙස sannivedakaya හඳුනාගත හැකිය. ඕනෑම sannivedana ක්‍රියාවලියක sannivedakaya දක්වන්නට ලැබේ. ඒ වගේ ඒවා ලියන්න එපා. ඒවා නිකන් තේරුමක් ඇති දේවල් නෙමෙයි. එතකොට අර කෙලින්ම මම කියන්නේ මේ ප්‍රශ්නේම පටන් ගන්න. ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ඒකට තනිකරම ફોකස් කරලා ඩෝන් ගාලා ගහන්න. එතකොට අපිට කාලය ඉතුරු වෙනවා සහ අපිට අර අනවශ්‍ය දේවල් ලියවෙන්නේ නැහැ ඊට පස්සේ. තොරතුරු ලබා දෙන පාර්ශවයේ sannivedakaya වේ. sannivedana ක්‍රියාවලියේ මූලිකාංග ගණනාවක් තිබුණද sannivedanaයේ ආරම්භක ස්ථානයේ sannivedakaya වේ. sannivedakaya පුද්ගලයේ කණ්ඩායමක් හෝ අවස්ථානුකූල ආයතනයක් විය හැකිය. පුද්ගලාන්තර sannivedana සහ කණ්ඩායම් sannivedana තුළ sannivedakaya පුද්ගල ස්වරූපයක් ගන්නා නමුත් ජන sannivedana ක්‍රියාවලිය තුළ sannivedakaya විධිමත් ආයතනකට ස්වභාවයක් ගනී. උදාහරණයක් ජාතික රූපවාහිනී සංස්ථාව, ජාතික ගුවන්විදුලි සංස්ථාව. sannivedakayaට විවිධ නම් යෙදේ. sannivedakaya නිවේදක ස්ථානයේ යවන්නා කර යන විවිධ නම් යෙදේ. sannivedana ක්‍රියාවලියේ සැලකුතු මට්ටමක පාලනයක් කිරීමේ හැකියාව sannivedakaya සතු වේ. ඒ අනුව sannivedakaya සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කළ හැකි. 1. sannivedana ක්‍රියාවලියේ ආරම්භකයා වීම, පුද්ගලික කණ්ඩායමක් හෝ ආයතනයක් වීම, තොරතුරු ආකේතකරණයට ලක් කිරීම, සන්දර්භයට අනුගත වීම නේ. අන්න ඒ වගේ කාරණා ටිකක් දාන්න එච්චරයි. එතකොට ඉතින් අර මේ බොරු ලියන්න දෙයක්වත් නෑ. ඉතින් අදාළ කාරණා ටික ටට්ටක් ගාලා ගහන්න ඕන මේ වැඩේ. ඉතින් ආයේ මොකද්ද මෙච්චර මේ අවුරුදු ගාණක් අපි උගන්නලා නේද? ඒ නිසා මේවා මේ කොච්චර අපි කතා කරලා තියෙනවද පන්ති. ඒ වගේ මූලිකාංග ටික sannivedana දේශීය බේසික් ටික ගන්න ඔළුවට. ඉතින් මොනවද දැන් විශේෂයෙන් අපිට දැන් තුන්වෙනි පාඩමේ අපි ගත්තොත් දැන් 2024 පේපර් එකේ අහලා තියෙන වර්ග 5ක් නේද? පුද්ගලාන්තර sannivedanaයත් අහලා තිබ්බා, අන්තර්වර්තීයත් අහලා තිබ්බා, කණ්ඩායම් අහලා තිබ්බා, අන්තර පුද්ගල සහ ජන sannivedana අතර සංසන්දනාත්මක වෙනස්කමක් අහලා තිබ්බා, මහජන sannivedanaයත් අහලා තිබ්බා. ඉතින් ගිය පාර වර්ග වලින් ගොඩක් ප්‍රශ්න අහලා තියෙන නිසා අපිට හිතෙනවා මේ පාර වර්ග වලින් එහෙම ලොකුවට එන්නේ නැති වෙයි මොකද කියන්න බෑ. ඔයා විශේෂයෙන් බලන්න ජන sannivedanaya, විශේෂයෙන්ම ජන sannivedanaya බලන්න. ඊට පස්සේ ඊට අමතරව බලන්න. ඉතින් ඔය මේ සමූහ sannivedanaya වගේ කොටස් විශේෂයෙන් බලන්න.
සංවිධාන ස්වරූප වලින් ගිය පාර නෑ. ස්වරූප ටික විශේෂයෙන් කොට දා ගන්න ඕන. ස්වරූපවල නිර්වාචික සංනිවේදනය, විශේෂම අවිධිමත් විධිමත් සංනිවේදනය, ඒ දෙක විශේෂයෙන් බලන්න. ඒවා ඔබ දන්නවනේ විධිමත් අවිධිමත් කියන එකනේ. එතකොට නිර්වාචික සංනිවේදනය ඒ බොහෝ විට නිර්වාචික ඒකේ දේහ භාෂා විධික්‍රම ටිකක් බලාගෙන යන්න. හතරවෙනි පාඩමේ හතරවෙනිකේ ජනමාධ්‍ය කියන කොටසේ එක් මාධ්‍යයන්ට ආවෙන එක ලක්ෂණ, විශේෂයෙන්ම පුවත්පතක ලක්ෂණ, සංගරා පොත් නම් විශේෂයෙන් බලන්න එපා. ඒකම කර මේ වෙලාවේ ඒවා අතාරින්න. පුවත්පතක ලක්ෂණ. ඊට පස්සේ අර දැන් පුවත්පත කියන්නේ මොකද්ද? පුවත්පත හැඳින්වීම, පුවත්පතේ ආරම්භය, ඒව මොනවත් බලන්න එපා. ඩෝන් ගහලා පුවත්පතක ලක්ෂණ බලන්න. ගුවන්විදුලියේ ලක්ෂණ බලන්න. රූපවාහිනී මාධ්‍යට ආවේනික ලක්ෂණ බලන්න. මාධ්‍යයන් දෙකක් ඇහුවොත්, ඒ කියන්නේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය සංසන්දනය කරන්න ඇහුවොත් ඒක කොහොමද අපි ලියන්නේ? රේඩියෝ මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍යයක් වීම, අනිත් පැත්තෙන් ගත්තොත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වීම. නේ? ඒතර ඒ වගේ අර ඒ දෙකේ වෙනස්කම් ටික එහෙම බලන්න. එතකොට ජනමාධ්‍යවල ඒ මාධ්‍යට ආවේනික ලක්ෂණ බලන්න කොහොමත් ඔය එක මාධ්‍යයන්ට ආවේනික ලක්ෂණ එනවා. නව මාධ්‍ය හා සමාජ මාධ්‍යකේ නව මාධ්‍යයේ විශේෂතා ටික බලන්න. දැන් ඔය නව මාධ්‍ය හැඳින්වීම ඒව එහෙම දැන් කියවන්න එපා. ටියුට් එකක් අතට ගත්ත ගමන් ඒව අතාරින්න. හැඳින්වීම එපා දැන්. වැදගත්ම ටික බලන්න. නව මාධ්‍ය විශේෂතා ටික දරබර ගාලා බලන් ගියා. ජාලගතකරණයනේ, අංකිතකරණය, ජාලගතකරණය, ස්වයංකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, දත්ත සංචිතකරණය, වේගවත් සංදේශකරණය. එතකොට ඉතින් මූලික අදහස නේද? අංකිතකරණය, ඩිජිටලයිසේෂන්. අංකිතකරණය කියන්නේ ඩිජිටල් තාක්ෂණය සමග සම්බන්ධ වීම. නව මාධ්‍ය කියලා අපි ගන්න අන්තර්ජාලය, ස්මාර්ට් ජංගම දුරකථනය කියන මාධ්‍යයන්. ඒතර ඒ විශේෂම ඩිජිටල් තාක්ෂණය සමග ඒකාබද්ධ වීම. ඒින් අදහස් වන්නේ නව මාධ්‍ය තුල දත්ත තොරතුරු වචනනේ, දත්ත තොරතුරු හෝමාරු කර ගැනීම සිද්ධ වෙන්නේ බිඳුවත් එකත් අතර තාක්ෂණික ක්‍රියාවලියකට අනුගතව. යන වචන, රූප, ශබ්ද නේ, දත්ත වෙනත් ඕනම දෙයක් අර බිඳුවත් එකත් අතර තාක්ෂණික ක්‍රියාවලියකට හකුලුවා දැක්වීමේ ක්‍රියාදාමයේ අංකිතකරණයයි. ඊට පස්සේ ඉතින් එහෙනම් මොනවා හටියක් ලියලා දාන්න උදාහරණ. ඩිජිටල් වර්තමානයේ සියල්ල ඩිජිටල් කරණය වෙනවා. ඒ වගේම කාරණා. ඊට පස්සේ ජාලගතකරණය, තොරතුරු ජාලා එකිනෙක සම්බන්ධ වීම. එතනින් පටන් ගන්න. ප්‍රධාන ජාලගතකරණයන් දෙකයි. LAN කියන එක, local area network, ස්ථානීය ශේෂ ජාලගතකරණ. එක ස්ථානයක වචනේම අර්ථය තියෙන, එක ස්ථානයක ගොඩනැගිල්ලක, එක ස්ථානයක අභ්‍යන්තර නේ පරිගණක දෙකක් හෝ කීපයක් එකිනෙක සම්බන්ධ කර ගැනීමට කියනවා නේද? ස්ථානීය ශේෂ ජාලගතකරණය. ඒතර නිවසක්, කාර්යාලයක් නේද වෙන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි WAN කියන එක, WAN, Wide Area Network. එතකොට ඒකට කියනවා පුළුල් ශේෂ ජාලගතකරණය. විශාල කලාපයක, විස්තීර්ණ ප්‍රදේශයක, පුළුල් ප්‍රදේශයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට කියනවා මොනවාද? පුළුල් ශේෂ මේ පුළුල් වයිඩ් ඒරියානේ, පුළුල් ශේෂ ජාලගතකරණයනේ. හරිද? මම නම කිව්වා. පුළුල් ශේෂ ජාලගතකරණය. ඕනේ. එතකොට මේ එතකොට එහෙම නිර්මාණය කරගත්ත විශාලම ජාලගතකරණය තමයි අන්තර් ජාලය කියලා කියන්නේ. ඒ විදිහට. එතකොට අනිත් පැත්තෙන් අරවත් අන්තර් ක්‍රියාකාරීත්වය, ද්විමාර්ගික තොරතුරු හෝමාරු කර ගැනීම අන්තර් ක්‍රියාකාරීත්වය. මේ දන්න දේවල්නේ ද්විමාර්ග ඉන්ටරැක්ටිව් කියන එක. ඊට පස්සේ ස්වයංකරණය, ඔටෝමේෂන් කියන්නේ ස්වයංක්‍රීයව දත්ත තොරතුරු හෝමාරු කර ගැනීම. ඒ තුළම අර්ථය තියෙනවා. මිනිස්සු මැදිහත් වෙන්නේ නැතුව ඍජු මානව මැදිහත් වීමකින් තොරව, ඍජු මානව එළඹුමකින් තොරව, పూర్වයෙන් ලබා දෙන විධාන හා උපදෙස් අනුව සක්‍රිය වී දත්ත තොරතුරු හෝමාරු කර ගැනීම ස්වයංකරණයයි. දැන් අපි WhatsApp මැසේජ් නම්බර් එකකට මැසේජ් එකක් දාමු, ඔටෝමේෂන් සිස්ටම් එකෙන් ටක් ගාලා මැසේජ් එකක් අපිට එනවා. ඒක තමයි ඔටෝමේෂන් කියන්නේ. එතකොට තව අනිත් එක නේද? දත්ත සංචිතකරණය, පරිගණක විධික්‍රම වලට අනුගතව නේද? දත්ත නැවත ලබාගත හැකි පරිදි ගබඩා කිරීම දත්ත සංචිතකරණයයි. ඩේටාබේස්. ඒ විදිහට ලියන්න. නවමාධ්‍ය විශේෂතා ටික බලන්න. කොහොමද සෝෂල් මීඩියා එක බලන්න. සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍ය ප්‍රභේද හතරක් නේ ඔබට අභිමත කැමති හතරක් බලන්න. දැන් සෝෂල් මීඩියා ලියනකොට සමාජ මාධ්‍ය Facebook ගත්තාම Facebook කියන එක ඇප් එකේ හිස්ටරි එක ලියන්න ඕනේ.
කවද්ද මේක නිර්මාණය කවුද මේක නිර්මාණය කළේ එහෙම නෙවෙයි මේ ඇප් එක භාවිතයෙන් කොහොමද තොරතුරු හුවමාරු කර ගැනීම සිද්ධ වෙන්නේ මම කිව්වේ හැමදාම ඇප් එකේ හිස්ටරි එක ලියන්න එපා කොච්චර පිටසක් මේක භාවිත කරනවාද එහෙම නෙමෙයි ඇප් එක ගැන නෙමෙයි ලියන්නේ ඒ ඇප් එක කොහොමද භාවිත වෙන්නේ ඒතර දෙන්දවා ලියන්න ඕනේ ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා තිබෙන විශාලතම සමාජ වෙබ් අඩවිය Facebook පරිශීලකයන් විශාල ප්‍රමාණයකින් ලෝකයේ විශාලම සමාජ වෙබ් අඩවිය ලයිව් එන්න පුළුවන් එතකොට පෝස්ට් ෂෙයා කරන්න පෝස්ට් අප්ලෝඩ් කරන්න පුළුවන් දත්ත තමන්ට දත්ත මොනවාද පෝස්ට් නිර්මාණය කරන්න පුළුවන් ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න මේ දේවල් කරන්න පුළුවන් ඒ ටික ලියන්න ඕනේ. ඉතින් ওই ටික තමයි අනිත් ඒවාත් තියෙන්නේ. ඒ නිසා ඒක එක දෙයක් පොඩ්ඩක් අගත්තාම අනිත් ඒවා එහෙම හදාගෙන ලියන්න පුළුවන්. සමාජවාදී යහපත් බලපෑම් ධනාත්මක සහ අයහපත් බලපෑම් ඍණාත්මක කොහොමත් ওই දෙක එයි. ඒ දෙක බලයි යන්න පහුගිය අවුරුදු වල නිතර ආපු ප්‍රශ්නයක්. නමුත් ඉතින් එහෙමයි කියලා අපිට ඒක අතාරින්න බෑ ඒක එන්න පුළුවන්. දන්න ඕන සමාජ මාධ්‍ය යහපත් බලපෑම් ටිකටක් ගාලා කියන මොනවද යහපත් බලපෑම්? අර ඩෝංගල කටගෙන එකක් කියලා දාන්න. සමහරට වට අමතකුණොත් එහෙම විභාග ශාලාවේදී ටියුට් එක මතක් කර ටියුට් එකේ පිටුව මතක් කර ඉන්න එපා. ටියුට් එකේ මොනවද තිබෙන්නේ? සමාජ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීම. සමාජනේ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීම දැනුම තොරතුරු හුවමාරු කරගෙන අර මං කියන ටියුට් එක මතක් කරන්නේ නැතුව මම මේකෙන් දෙනවා. දැනුම තොරතුරු හුවමාරු කර ගැනීම. අනිත් පැත්තෙන් ගත්තාම අධ්‍යාපන කටයුතු අනිත් පැත්තේ ව්‍යාපාර දියුණු කර ගැනීම අනිත් පැත්තෙන් ගත්තාම ජනමතයක් ගොඩනගන්න පුළුවන් විරෝධාකාරක ගොඩනගන්න පුළුවන් නේ එතකොට නිර්මාණශීලී අදහස් බෙදා හදා ගන්න පුළුවන් ඒ පැත්තේ ලියන්න. එතකොට ඒක ඒ විදිහට අයහපත් බලපෑම් ගත්තොත් සයිබර් අපරාධ සිදුවීම, ව්‍යාජ ගිණුම් සකස් කිරීම, අසභ්‍ය අශ්ලීල ප්‍රකාශ ජනගත කිරීම, ප්‍රචණ්ඩකත්වයට නැඹුරුවක්, ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති කරනවා නේ. එතකොට මානසික පීඩනය, මානසික අවපීඩනය වගේ කාරණා මේ තමයි ගන්න ඕන. එතකොට එහෙම ඒවා විස්තර කරගන්න එක ටියුට් එක මම දාලා තියෙනවා. ඒක අවුලක් නැහැ. එතකොට තව ඉතින් හතරවෙනි පාඩමේ ওই විදිහට සංස්කෘතිය පාඩමේදී සංස්කෘතිය කියන කොටසේදී සංස්කෘතිය නිර්වචන දෙක අනිවාර්යෙන් පාඩම් කරගන්න E.B. ටයිලර් B. මෙලනොස්කි සංස්කෘතිය හැඳින්වීම ඒවා බලන්න එපා. දැන් මම ටියුට් එකේ ඉදලා තියෙන මම දැන් ගොඩක් ඒවා මම දැන් අඩු කරන ගමන් විතර බර අඩු වෙනවා. ඒක ලේසි වාට. සංස්කෘතිය හැඳින්වීම කියවන්න එපා. හරිද? සංස්කෘතිය ප්‍රභේදක භෞතික අභෞතික කියවන්න එපා. මානව කේන්ද්‍රවාදය කියවන්න එපා. දැන් ඕනේ දැන් ඒවා ඔබ දන්නවනේ කලින් ඒවා පාඩම් දැන් පොඩි අවබෝධයක් තිබ්බම ඇති. ඒක කියවන්න එපා. සංස්කෘතියේ ආවේනික ලක්ෂණ මානවයට පමණක් ආවිත් කියවන්නවත් එපා. නිර්වචන දෙක බලන්න, සංස්කෘතික ප්‍රභේද ටික බලන්න, සාම්ප්‍රදායික සංස්කෘතිය විශේෂම ඒකේ ලක්ෂණ ටික. ජන සංස්කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතියේ දිගුවක් ලෙස ජන සංස්කෘතියෙන් බිහි වෙනවා. ඒතර ජන සංස්කෘතියට ආවේනික ලක්ෂණ අර අපි දීලා තියෙන්නේ අර ජනයාගේ උරුමයක් වීම බිම් මට්ටමේ අවශ්‍යතා සහ ලැබියා නියෝජනය කරයි ජන සංස්කෘති නිර්මාණ අකරුතුරු කාරක වීම ඒ විදිහට බලන්න. එතකොට මේ ජන සංස්කෘතිය තමයි ජන කලාව තියෙන්නේ ජන ශ්‍රුතිය තියෙන්නේ. එතකොට ජන සංස්කෘතිය පදනම් කරන් ජන සංස්කෘතියේ ඉහළම තත්ත්වය ජන සංස්කෘතියේ සම්පින්දිත සාරය තමයි ජනප්‍රිය සංස්කෘතිය. popular culture. ජනප්‍රිය සංස්කෘතිය කියවන්න ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ අනිවාර්යෙන් බලන්න විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ජනප්‍රිය සංස්කෘතියේ සමාජ බලපෑම. ඊට පස්සේ ජනප්‍රිය සංස්කෘතිය ප්‍රතිවිරුද්ධව ගොඩනගෙනවා සම්භාව්‍ය ක්ලාසිකල් කල්චර් සම්භාව්‍ය සංස්කෘතියට ආවේනික ලක්ෂණ බලන්න. මානවවාදී බුද්ධිවාදී ප්‍රතිඵලයක් වෙනවා. ඒ වගේම උත්තරීතර මොකද්ද ඉහළ කලාත්මක බව, ඉහළ සදාචාරාත්මක මට්ටම. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම දුර්ලභ සංස්කෘතියක් වීම, අනිත් පැත්තෙන් ගත්තාම නිශ්චිත මට්ටමක් සමග සම්බන්ධ වීම. ඒ ටික බලන්න. බොහෝ විට එන්න පුළුවන් දැන් මම කියන්නේ ජනප්‍රිය සංස්කෘතියයි සම්භාව්‍ය සංස්කෘතියයි අතර මොනවාද සංසන්දනාත්මක විග්‍රහයක්. එහෙම එකක් ඇවිත් නැහැ. දෙක වගු දාලා එහෙම ලියන්න. එතකොට දෙකේ වෙනස බලන්න. ඔළුවේ තියාගන්න. හරි? එතකොට ඒක හරියසින් ජනප්‍රිය සංස්කෘතිය ගත්තොත් එහෙම ජනප්‍රිය ගත්තොත් එහෙම මේ සෑම සමාජ පන්තියක්ම ආකර්ෂණය කර ගන්නවා. දැන් සම්භාව්‍ය සංස්කෘතිය ගත්තොත් මොනවාද නිශ්චිත මට්ටමක් සමග සම්බන්ධ වෙන්නේ. ජනප්‍රිය ගත්තොත් එහෙම සදාචාරාත්මක මට්ටම අඩුයි. සදාචාරාත්මක මට්ටම වැඩි. ඒතර ඒක නිර්මාණ අරන් ගන්න ගීත අරගෙන ජනප්‍රිය සංස්කෘතික ගීත දාන අනිත් පැත්තෙන් ක්ලාසිකල් ගීත දාලා ඒ ක්ලාසිකල් ගීතවල ගැඹුරක් තියෙනවා. දැන් ජනප්‍රිය සංස්කෘතිය නොගැඹුරු වීම. අනිත් පැත්තෙන් ගැඹුරු වීම. නේද? ගැඹුරු නිර්මාණ අන්තර්ගත වෙනවා මේ විදියට.
ඊට පස්සේ මාධ්‍ය සංස්කෘතිය බලන්න, මාධ්‍ය සංස්කෘතියේ ලක්ෂණ බලන්න, විශේෂයෙන්ම ගෝලීය සංස්කෘතිය. ඉතින් ওই ටික තමයි දැන් උතන ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතිය, ගෝලීය සංස්කෘතිය. අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියන කොටසත් බලන්න. ඒක දැන් සංස්කෘතිය අපිට හරියටම ගෙස් කරන්න බෑ. ඉතින් ওই මාතෘකා ටික තාම වැදගත්. ඉතින් ඒ නිසා අපිට ඒ ටික බලන්න වෙනවා. ඒකේ අර සංස්කෘතිය පාඩමේ අවසාන මාතෘකාව සංස්කෘතිය කියලා ජනමාධ්‍ය බලපෑම ඒක කියවන්න එපා මේ වෙලාවේදී. හරි. දැන් මම ඔය නිකන් පාඩම් පහක් නේ ඔය නිකන් වේගෙන් කියවගෙන ගියේ. දැන් තේරෙනවද? දැන් පාඩම් පහ. එතකොට දැන් එහා තව මේ ගැන තව මොනවා හරි පාඩම් ගැන තව ගැඹුරු විග්‍රහයක් කරන්න ඕනද මොනවද ඔයාලගේ අදහස් කියන්න බලන්න. ඉතින් හැපෑ පාඩම් ටිකක් තියෙනවා තව. ඒවත් මම කතා කරන්නම්. දැන් පාඩම් කරන් යනවද මේ දවස්වල? කොහොමද මොනවා හරි ගැටලු? මොනවද නෑ සංස්කෘතික ත්වරණය, සංස්කෘතික කම්පනය, සංස්කෘතික රාශිකෘතිය ඒවා කියවන්න එපා මේ වෙලාවේදී. ඒ වචනේ තේරුම දන්නවනේ දැන් ඔයාලා සංස්කෘතික ත්වරණය කියන්නේ වේගින සංස්කෘතිය වෙනස් වීම. රූප සංස්කෘතිය කියන්නේ මහා සංස්කෘතිය දෙන කුඩා සංස්කෘතිය. සංස්කෘතික ලැග්ම කියන්නේ යම් සංස්කෘතිය දියුණු නොවී තිබීම. ඒ වචනේ තේරුම දැනගත්තාම ඉතින් එහාට ඒක විස්තර කරන්න රචනා ප්‍රශ්න ජීවිතේට එන්නේ නෑ. කතා කරන්න දැන් මේ වෙලාවේ මොකද විභාගයෙන් පස්සේ කතා කරලා වැඩක් නැහැ. ප්‍රශ්න අහන්න. බය වෙලා දින්න දැන් විභාගෙට. සූම් එකට මොකක් කරුණාද? ඇහෙනව නේද? හරි ඇහෙනවා. මේ කොහෙන්ද ඔයාලට ප්‍රශ්න නැද්ද මොනවද? ඔක්කොම ටික පාඩම් කරලා ගේම ගොඩ දාලා තියෙන දැන් අපිට තියෙන්නේ දැන් ඔය මල් මෙහෙම අහනවා හොගාලා අහනවා ප්‍රශ්න අහනවා දැන් ඔන්ලයින් එකට ආවට පස්සේ දුක් නැහැ. ආ පල්ලබම් පන්ති කරලා උදේ ඉඳන් පන්ති කරලා රිවිෂන් කරලා මම මේ ඇවිත් ඉන්නේ හරි මාසෙ. මොකක් හරි වුණාද? ඇහෙනවද? YouTube නේ. Zoom එකේ බලන්න මාව ඇහෙනවද කියලා? නෑනේ මොකක් හරි වුණාද? Zoom. හරි. Zoom එකේ වුණානේ. ගියානේ මොකක් හරි. ඒවන මගුල්ල දුන්නේ අකෝ. ගන්නද? මේ චුට්ටක් බලන්න මම මේක මේ වුණා. ඇහෙනව නේද මාව? Zoom එකෙන්. හරි. ප්‍රශ්න අහන්න මොනවද තියෙන්නේ? 6 වෙනි පාඩමත් බලමුද? 6 වෙනි පාඩම. මාධ්‍ය සාක්ෂරතාවයේ පාඩම. එතකොට මාධ්‍ය සාක්ෂරතාවයේ පාඩමේදී සාක්ෂරතාවයේ හැඳින්වීම සාක්ෂරතාවය යන කුමක්ද? යම්කිසි භාෂාවක අකුරු කියවීම සහ ලිවීමට පවතින හැකියාව.
සාක්ෂරතාවය පිළිබඳ යුනෙස්කෝ සංවිධාන නිර්වචනය පාඩම් කරගන්න ඕනේ ඒක එහෙම ඉන්නේ නැහැ. සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? ඒක බලන්න. පැරණි කාලයේ සාක්ෂරතාවය කියලා පිළිගත්තේ මොකද්ද? ශූර කතිකත්වය. එතකොට වර්තමානයේ සාක්ෂරතාවය කියලා පිළිගන්නේ අකුරු කියවීම සහ ලිවීම විතරක් නෙවෙයි. ශ්‍රව්‍ය සාක්ෂරතාවය, දෘශ්‍ය සාක්ෂරතාවය, පරිගණක ඒ ටික බලන්න. ඒතර ශ්‍රව්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ ශ්‍රව්‍ය හඬ මාධ්‍ය ඔස්සේ ලැබෙන සංදේශ නිවැරදිව ග්‍රහණය කර ගැනීම හා අර්ථකථනය කර ගැනීමට පවතින හැකියාව. එතකොට දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ලැබෙන සංදේශ ග්‍රහණය කර ගැනීම සහ අවබෝධ කර ගැනීම හැකියාව දෘශ්‍ය සාක්ෂරතාව විෂුවල් ලිටරසි වෙනවා. එතකොට පැරණි සමාජයේ ආදී ගුහාලෙන් චිත්‍රවල ඉඳලා වර්තමාන ග්‍රැෆික් ඩිසයින් දක්වා අපිට මේක කතා කරන්න පුළුවන්. ඊට පස්සේ පරිගණකයේ භාවිත කිරීම පිළිබඳව පරිගණක සාක්ෂරතාවයක විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න තමයි සාක්ෂරතාවයට අදාළ ක්ෂේත්‍ර. අන්න එහෙම එන්න පුළුවන්. ක්ෂේත්‍ර. හරි? ඊට පස්සේ ඉන්න පුළුවන් සාක්ෂරතාවය පිළිබඳ නිර්වචන ටික බලන්න විශේෂයෙන්ම යුරෝපා කොමිසම ජේම්ස් පොටර් එකෙන් හතරෙන් මට හරියටම කියන්න බෑ විශේෂයෙන්ම යුරෝපා කොමිසම ජේම්ස් පොටර් විශේෂයෙන් මම ප්‍රධාන කරනවා. එතකොට මේ යුරෝපා කොමිසම නිර්වචන අනුව මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධ ප්‍රධාන කුසලතා කීයක් තියෙනවද? හතරයි. මොනවාද? පරිහරණය කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගීම සහ නිර්මාණය කිරීම. එතකොට බලන්න දැන් ගිය පාර මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධව ඥාන ව්‍යුහ සම්බන්ධයෙන් අහලා තිබ්බත් කියන සිද්ධාන්ත තුන, තෙවදෑරුම් සිද්ධාන්ත ඒක චුට්ටක් කියවන්න. ඉතින් ස්වකේන්ද්‍රය කියන එක අර එන්න දඩ නෝට් එකක් තියෙනවා. එහෙම ඕනේ ස්වකේන්ද්‍රය කියන්නේ මොකක්ද? පුද්ගලයාගේ මනස. පුද්ගලයාගේ මනස නැත්නම් මානසික පද්ධතිය, මනසේ ශක්තිය සහ සැලසුම. එතකොට පුද්ගලයාගේ ස්වකේන්ද්‍රය තමන්ගේ මනස හැදෙන්නේ තමන්ගේ ඉලක්ක අරමුණු පදනම් කරලා තමා වටා තියෙන ඉලක්ක සහ අරමුණු පදනම් කරගෙන. දැන් ඔයාගේ ඉලක්කය මේ පාර මේ දවස්වල විභාගයේනේ. එහෙනම් ඔයාගේ මනස හැදෙන්නේ මේ පැත්ත. මනස දුවන්නේ මේ පැත්තට. නිින්ද යන්නේ නැහැ. පොත් පාඩම් කරන්න එතන ඒවා විෂය කරු රැයට මතක් වෙනවා. ඒ වගේ දේවල් ඔයාගේ ස්වකේන්ද්‍රයේ මනස හැදෙලා තියෙන මේ විදියට. ස්වකේන්ද්‍රය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. එකක් සවිඥානිකව විස්තර කරන්න, අවිඥානිකව විස්තර කරන්න. සවිඥානිකව ඉලක්ක පිළිබඳ අවබෝධයෙන් අපි හිටියොත් ස්වකේන්ද්‍රයේ සවිඥානිකයි. ඉලක්ක පිළිබඳ අවබෝධයෙන් හිටියොත් ස්වකේන්ද්‍රයේ සවිඥානික වෙනවා. එතකොට එයාගේ තෝරා ගැනීමේ බලය වැඩි, තීරණ ගැනීමේ හැකියාව වැඩි, මාධ්‍ය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ජනමාධ්‍ය බලපෑමට අඩුවෙන් හසු වෙන්නේ ස්වකේන්ද්‍රයේ සවිඥානික කෙනා. එතනින් ඉවරයි. ඒකෙම අනිත් පැත්ත අවිඥානික. එහෙම ලියන්න. සාක්ෂරතාවයේ ප්‍රයෝජන අනිවාර්යෙන් බලන්න. සාක්ෂරතාවයේ වැදගත්කම එනවා. හරි? සාක්ෂරතාවයේ වැදගත්කම ජේම්ස් පොටර් කියන කරුණු තුනත් එක තව එක කරුණක් බලයන් හතරක් ව්‍යාපාරික අරමුණු වටහා ගැනීම. මාධ්‍ය හිමිකාරිත්වයේ ස්වභාවය වටහා ගැනීම. අන්න ඒ විදිහට තියන්න. තේරුණාද? එතකොට අනිත් පැත්තේ මාධ්‍ය විචාරයේ පැත්තට ආවට පස්සේ මාධ්‍ය විචාරය කියන කොටසේදී විචාරයේ හැඳින්වීම කියවන්න මෙපා. හැඳින්වීම අප දැන් මේ වෙලාවේ කරන්නේ නැහැ. කෙලිම ඩෝන් ගාලා අපි යනවා. අර මාධ්‍ය විචාරයේදී අපි අර අවධානය ගන්න කාරණා තියෙන්නේ. එකක් මාධ්‍ය හා දෛනික ජීවිතය අපේ එදිනදා ජීවිතේට මාධ්‍ය කරන බලපෑම. ධන සහ ඍණ බලපෑම. එතෙන්දී වෙළඳැන්වීම කරන බලපෑම, ටීවී එකේ රූපවාහිනී මෙගා නාට්‍ය කරන බලපෑම. තේරුණාද? මාධ්‍යමය ඉදිරිපත් කරන ප්‍රචණ්ඩත්වයේ ලිංගිකත්වය මගින් කරන බලපෑම චුට්ටක් ලියන්න. එච්චරයි. එතකොට දැන් අපේ දෛනික න්‍යාය පත්‍ර අපේ ඇජෙන්ඩා එකට මාධ්‍ය බලපෑම් කරන එකයි මූලික අදහස. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අනේ ඊට පස්සේ තියෙනවා මාධ්‍ය හා මේ දෘෂ්ටිවාද. එතෙන්දී අනිවාර්යයෙන්ම මාධ්‍ය විචාරය කිරීමේදී භාවිත කරන ප්‍රධාන දෘෂ්ටිවාද තුන බලන්න. ස්ත්‍රීවාදයේ, මාක්ස්වාදයේ, මනෝවිශ්ලේෂණවාදයේ තුන අනිවාර්යෙන් බලයි යන්න වෙනවා. තේරුණාද? ඒ තුන විශේෂයෙන්ම බලන්න. එතකොට දැන් අපි ගත්තොත් දැන් මාක්ස්වාදයේ ලියනකොට මාක්ස්වාදයේ ලෝකයේ මාධ්‍ය ඇතුළු සාහිත්‍ය කලා නිර්මාණ විචාරය කිරීමට භාවිත කරන ප්‍රධාන දෘෂ්ටිවාදයක් තමයි මාක්ස්වාදය කියන්නේ. එතකොට මාක්ස්වාදී මුහුණුවරකින් මාධ්‍ය නිර්මාණයක් බලනකොට බලන්නේ ධනය සහ බලය සහිත නේ ධනය සහ බලය වචන දෙකයි. ධනය සහ බලය සහිත පන්ති සමාජයේ විසින් මාධ්‍ය පවත්වාගෙන යන බව. එතකොට ධනය සහ බලය සහිත පන්ති සමාජයේ විසින් ජනමාධ්‍ය උපකරණයක් ලෙස පාවිච්චි කරනවා. එතකොට මාක්ස්වාදයේ මූලික හරය ලියන්න ලකුවට යන්න එපා. කාල් මාක්ස්, ෆෙඩරික් ඒංගල්ස් වගේ අයගේ අදහස් එක ගොඩනැගෙන්නේ සමාජයේ ප්‍රධාන පාට දෙකක් තිබෙනවා. ධනපති සහ නිර්ධන. ධනපතියා විසින් නිර්ධනයාව පීඩාවට පත් කරනවා. ඒ පීඩාවට එරෙහිව ධනපතියා නිර්ධනයා විසින් නැගී සිටිනවා. ඒ නැගී සිටීම පාලනය කරන්න ඕන් ජනමාධ්‍ය කලාව ඇතුළු සියලු නිර්මාධ්‍ය ඕන් උපකරණයක් ලෙස පාවිච්චි කරනවා.
එතකොට වර්තමානයේ ජනමාධ්‍ය කියන්නේ ධනපතියාගේ උපකරණයක්. ඒ මාධ්‍ය ඇතුලේ තමන්ගේ ධනේශ්වර අදහස් මතවාදී බෙදා හරිනවා. අන්න ඒ කාරණාව කියන්නේ. එච්චරයි මූලික අදහස. එතකොට ස්ත්‍රීවාදයේදී අද ෆෙමිනිසම් කියන එක ස්ත්‍රීවාදී කාන්තාව මූලික කරගෙන මාධ්‍ය නිර්මාණ වල අන්තර්ගතය විමර්ශනය කරනවා. එතකොට මාධ්‍ය නිර්මාණයක් ඇතුළේ කොහොමද කාන්තාව නිරූපණය වෙන්නේ? ස්ත්‍රීවාදී විචාරකයෝ කියනවා බොහෝ මාධ්‍ය නිර්මාණ තුළ කාන්තාව අවප්‍රමාණය වෙනවා. ස්වභාවික කාන්තාව මාධ්‍ය මගින් නිරූපණය කිරීමට වඩා කාන්තාවගේ භූමිකාව මාධ්‍ය මගින් විකෘති කිරීමක් කරනවා. ඇය ලිංගික භාණ්ඩයක් විදියට, ඇය දුර්වල තැනැත්තියක් විදියට ඇය මේ මාධ්‍ය මගින් නිරූපණය කිරීමක් කරනවා. ඒක මාධ්‍ය නිර්මාණ අරගෙන වෙළඳ දැන්වීම අරගෙන ලිංගික භාණ්ඩයක් වශයෙන් නිරූපණය කරන වෙළඳ දැන්වීම ඇතුලේ නේ. එතකොට ඒක ටෙලිනාට්‍ය ඇතුලේ කාන්තාව බොළඳ තැනැත්තියක් විදියට මව්වරු, දියණිවරු, පෙම්වතියන් හරි බොළඳ ලිංගික භාණ්ඩ වශයෙන් හුවා දැක්වීම කරනවා. අවසානයේදී කියන්නේ දැන් ඔය ස්ත්‍රීවාදයේ ලියද්දී මූලික කාරණා කීපය ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද? දෙවෙනි එක තමයි පුරුෂාධිපත්‍යය. නේ පුරුෂාධිපත්‍ය ගැන අවධානය යොමු කරනවා. තුන්වෙනි එක තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව. මේ කාන්තාව සහ පිරිමියා සහ ගැහැණිය කොහොමද මාධ්‍ය මගින් නිරූපණය කර තිබෙන්නේ? ඇයගේ කාර්යභාරය වගකීම් කොහොමද මාධ්‍ය තුළ පෙන්වන්නේ? ඊට පස්සේ ඊළඟ කාරණාව කාන්තාව ඒකාකෘතිකරණය කරනවා කියන කාරණාව කියන්නේ. අවසානයේ කියන්නේ කාන්තාවගේ වටිනාකම් ශක්තියින් ගුණධර්ම මාධ්‍ය මගින් බෙදා හැරිය යුතු බව වුන් කියනවා. එච්චරයි. ඊට පස්සේ මනෝවිශ්ලේෂණවාදී මනෝවිද්‍යාව පදනම් කරගෙන මාධ්‍ය නිර්මාණ අවධානයට ගන්නවා. එතකොට මේ මනෝවිද්‍යාව පදනම් කරගෙන එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදී අදහස් තුළින් තමයි මේ සාහිත්‍ය ඇතුළු කලා නිර්මාණවලට මේ මනෝවිශ්ලේෂණවාදී විචාරය කියන එක එන්නේ. ඒතර මාධ්‍ය මගින් මේ පුද්ගලයාගේ යටිහිතට කරන බලපෑම පිළිබඳ තමයි මෙතෙන්දී විග්‍රහ කරන්නේ. පුද්ගලයාගේ හිත කොටස් තුනයි යටිහිත, උඩුහිත, සුපහන් සිත. එක කෙටියෙන් කියලා යටිහිතට කරන බලපෑම. යටිහිතේ තියෙන පුද්ගලයාගේ සහජාශයන්. ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය කෙරේ නැඹුරුව ආකර්ෂණයක්, අවධානයක් තියෙනවා. ඒ නිසා බොහෝ මාධ්‍ය නිර්මාණ ඇතුලේ බහුලව අන්තර්ගත කරන ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය, sex and violence. උදාහරණ දාන්න කාටූන්, වෙළඳ දැන්වීම් දාලා කියන්නේ. ඔය ටික බලන්න. ඉතින් ඒකේ අනිත් කාරණාව ඒකේ මේ මාධ්‍යා මායාව. ඒ වගේ අර මාතෘකාවක් විදිහට කියව ගන්න සමහර කට්ටිය පේපර් එකේ ඉන්න පුළුවන්. මාධ්‍ය විචාරයට දාලා පහත කරුණු පහදන්න මාධ්‍යා මායාව, මාධ්‍යා ආර්ථිකය, මාධ්‍යා දෛනික ජීවිතය මෙහෙම ඉන්න පුළුවන්. කොහොමද විචාර දෘෂ්ටිවාද තුන බලන්න. විචාරශීලී ග්‍රාහකත්වයේ කියන කොටසේදී විචාරශීලී ග්‍රාහකයෙක් සතු කුසලතා ටික බලන්න. අර විශ්ලේෂණයේ තක්සේරුකරණයේ කාණ්ඩකරණයේ ටික කියව ගන්න. හැම එකකම මූලික අදහස් ඔළුවේ තියාගන්නේ නේද? කෙටියෙන් දීලා තියෙනවා. මම ටියුට් එක පාඩම් කරයිද බලන්න රතු පෑනේ මම වෙනම ලියලා තියෙනවා. ඊට පස්සේ මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීමෙන් අදාළ කරගන්න මූලික කරුණු 10ක් තියෙනවා. අර්ථය, අදාළ බව, ඒ ටික කියව ගන්න. ඒ නෝට් එක ටික ලොකුවට තියෙනවා. මතර රූල් 10ක්වත් ලියා ගන්න පුළුවන් විදිහට උත්තරයක් හදා ගන්නවා. ඒ හැම එකම. එච්චරනේ දැන් පළවෙනි පාඩම් 6ට අදාළව තියෙන්නේ. ඊළඟ පාඩම් 6ට අදාළව කතා කරන්න කලින් ওই පළවෙනි පාඩම් 6ට අදාළව තියෙන ප්‍රශ්න ටික කතා කරමු. ඊළඟ පාඩම් 6 මම වෙන දවසක දාන්නම්. හරි? දැන් හිට ජෝග්‍රෆි තියෙන ළමයිනේ ගොඩක් අඩ. ඒ නිසා මේ පාඩම් කරන නිසා අපි වෙන දවසක ආයෙ දාන්න ඊළඟ පාඩම් 6ට. ඔයාලට මම දාන්නම් MCQ පේපර් එකක් දාන්නම්. MCQ පේපර් එකක් ඊට පස්සේ ඒ ටික චුට්ටක් කරමු. මම මේ දවස් ටික දැන් අපි පළවෙනි දවස් ෆස්ට් එක තියෙන MCQ එකනේ. MCQ එක කොහොමත් එකෙන්ම උඩින්ම ගොඩ දාගත්තාම ඉතින් අපිට ලේසි රචනා පේපර් එක දෙයක් නෑ ඊට පස්සේ. ගාම MCQ 50න් 50 47 48 අතරට යම්. එතකොට ගොඩ අනිත් එක රිලැක්ස්. මේ දවස් ටිකේම මෙහෙම කරමුකෝ. මට වෙන වැඩ නැහැ මෙහෙම කර ඉන්න පිස්සු. මම උඹලට කිව්වනේ පාන්ති නැවතුවා කියන පාන්ති නැවතුවා ආයෙත්. ඒක ඒ දවස්වල වචනයක් අහන්නේ. ඒ දවස්වල පඩේකට ගණන් ගන්න අපි කිව්වා මං කියනක. අහන්නේ නැහැ මොනවත් නැහැ. හොයන ඊට පස්සේ නැවතුවා පස්සේ තමයි පස්සේ පැත්තට අත්තලා නෑ මට දැන් තව වැඩ තියෙනවා ඊළඟ රිවිෂන් වැඩ තියෙනවා තේම තියෙනවා. බලමු තව එක දවසක් දාන්න අපි දාලා අපි එහෙම එකක් කරමු. අපි බලමු වෙලාවත් එක අපි පැය වගේ එහෙම දාමු. මේ ඉතින් අර මේ කරන්න ඕන වැඩේ ඔක්කොම කරලා තියෙන්නේ.
ආයෙත් එකයි නැතුව මේ ඔයාලව අමතක කරලා මේ ගෲප් එකට පෝස්ට් එකක් කරලා මම දාන්න නැති ඉතින් තේරුම් නැහැ අපි කරන්න ඕන ටික ඔක්කොම කළානේ පන්ති ඇතුළේ කරාට පස්සේ ඉතින් ආයෙ බොරුවට මේ ගෲප් දාලා බොරුවට මේ වෙන්න ඕනේ ඒකයි ඔයාලා ගේම ගහන්න අපි මගේ වගකීම ඔක්කොම කළා ටික ඉවර කරලා තියෙනවා අහන්න ඕන දෙයක් අහන්න ප්‍රශ්න මොනවා හරි පාඩම් කරලා දෙමතුරු ඕන දෙයක් අහන්නකොද ඊටු පාඩම් හයි මම ඊළඟ තව දවසක් දාන්නවා MCQ පේපර් එක ලිව්වට පස්සේ ටිකක් දාමු රැට ඊට කලින් තව එකක් දාන්න ඔව් මාධ්‍ය විචාරකයා ගැන අහන්න පුළුවන්ද නෑ මාධ්‍ය විචාරකයා ගැන එන්නේ බලන්න එපා මොකද අහුව ප්‍රශ්නේ නැවත යමු කරන්න ඈ මාධ්‍ය විචාරකයා ගැන නෑ මාධ්‍ය විචාරකයා එන්නේ බලන්න එපා එක අතාරින්න තව මාධ්‍ය විචාරකයා විස්තර කරන්න එන්නේ විචාරකයා කියන්නේ කවුද බහුවරණයකේ වෘත්තීය මාධ්‍යවේදී වෘත්තිය ගැන අවබෝධයක් තියෙනවා විවිධ විචාර කලාවන් ගැන අවබෝධයක් තියෙනවා නිර්මාණ පහර දෙන්නෙක් නෙවෙයි ඒ වගේම තව මොනවාද ආචාරධර්ම ගුණයක් තියෙනවා එහෙම ටිකක් ඒ MCQ පේපර් එකේ ප්‍රශ්නයක් ඒ රචනා එන්නේ වාරණය එන්න පුළුවන් නිර්මාණයක් කොහොමද වාරණය විතර වාරණ ස්වරූප කිව්වොත් ඔයාලා ආගමික වාරණ එහෙම ලියන්න එපා නිර්මාණ තහනම් කිරීම බදු පැනවීම මාධ්‍ය වෙදින පහර දීම මාධ්‍ය ආයතන වෙත පහර දීම නේ තාජ සීමා පැනවීම අනේ වගේ වාරණය බලන්න වාරණය දොරටු පාලන දොරටු පාලන එන්න පුළුවන් ඔව් දොරටු පාලන එන්න පුළුවන් ගෝලීයකරණය බලන්නේ ගෝලීයකරණය සාමාන්‍ය මෙහෙමයි දැන් ඔය පේපර් එකේ උගන්වපු කොටස් වලින් 60ක් විතර එන්නේ. ඊටු 40 එන්නේ නිකන් ඔය එක එක දේවල් ටිකක් දානවා. ඉතින් ඔය කාලීන කාරණා වගේ ඒවා අර විෂය උගන්වපු දැනුමෙන් ලියන්න පුළුවන්. දැන් කෘත්‍රිම බුද්ධිය වගේ එකක්. ඒ වගේ අර වෙනත් මොන හරි එකකට පටලලා දාන්න පුළුවන්. ඒවල හොඳට හිතලා ලියන්න සමහර දැන් ඒ වෙලාවේදී මතක් කරගෙන ඉන්නපා මොනවද මේ ටියුට් එකේ කොයි ටියුට් එකේද දෙක තියෙන. එහෙම එකක් උගන්වන්න ගන්නේ අපි. ඒකට ඒ වෙලාවේ හිතන කරුණු බුද්ධිමත් කල්පනා කරලා කරුණු පෙළ ගස්සලා ලියන්න. බය නැතුව. ඒ වගේ ප්‍රශ්න තෝරගන්න බය වෙන්නත් එපා. ඒවා ලියන්න සමහරවිට ඔයා ලියන කරුණුවට බොහෝ සෙයින් ලකුණු ලැබෙනවා. ඔව්. ඔව් මොකද්ද ආයි කියන්නේ? අපි තෝරගන්න ප්‍රශ්නෙක 7 වෙනි ප්‍රශ්න 16 ලකුණු 16ක් හැම ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. ලිපියක් ලියන්න આવොත් ඒකෙන් මෙහෙමයි එන්නේ. කියන්නේ අනිවාර්යෙන් එනවා රචනාවක් ලියන්න. සංගරාවකට ලිපියක් ලියන්න, බිත්ති පුවත්පතකට ලිපියක් ලියන්න, පුවත්පතකට ලිපියක් ලියන්න, තීරු ලිපියක්, කතුවැකියක් ලියන්න වගේ නෝ. එතින්දී අර තියෙන මේක තමයි අර සාම්ප්‍රදායික උත්තර ලියන ආකෘතියෙන් අපි බැහැර වෙලා රචනාවක් නම් මාතෘකාවක් දානවා. ඊට පස්සේ හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ කරුණු 4 ඡේද 4ක විස්තර කරනවා. අවසානයේ සංක්ෂිප්තයක් වශයෙන් නිගමනයක් දෙනවා. ඊට පස්සේ එච්චර රචනාවකට. ලිපියක ආකෘති ලිපියක් කිව්වොත් අර වගේ මාතෘකාවක් දානවා. මුලින් හැඳින්වීමක් කරනවා. ඒ දෙන කරුණු ටික ඊට පස්සේ විස්තර කරගෙන ගිහලා ලිපිය අවසානයේ සංගරාවක නම් සංගරාව ලිවි කවුද? ලිපිය ලිව්ව කෙනාගේ නම. එහෙම දානවා. සටහන කියලා නම දානවා. මේක තමයි තීරු ලිපියක් වගේ මේක තීරුවට ලියන්න ඕනේ. අර තීරුවට කිව්වම පටියක් වගේ ලියන්න ඕනේ. මාතෘකාවක් දාන්න හැඳින්වීම කරලා අර රචනාවක් ස්වරූපයෙන් තමයි එකක් යන්නේ තීරු ලිපියේ. තමනා තියෙන්නේ. මේ දවස් ටික පාඩම් කරගෙන යනකොට දැන් පාඩම් 12ම පාඩම් කරලා ඉවරද? මෙහෙමයි දැන් ඔයාලා මේ වෙනකොට රට වටේ තියෙන හැම ඔන්ලයින් මේකට මුලව දාන්න යන්න එපා මේ වෙලාවේ. තේරෙනවද? ඔන්ලයින් කරන දැන් දානවා මේ ෆ්‍රී කියලා දානවා අර මේ මුලව විකාර වෙනවා. කරපු වැඩ ටික බලන්න. පෙරේත වෙන්න පවුනට වඩා තේරෙනවද? ඒ නිසා අර මොකක් හරි ඔන්ලයින් එකක් දැම්ම මීඩියා මොකෙක් හරි කිය මොනවා හරි ඔහේ ගොන් කතා ටිකක් අහන් ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අර කරපු වඩා ටික වෙන මොනවා ටිකක් බලනවා. ඒ නිසා එහෙම තැන් වෙත හැම එකටම මුලව දාන්න එපා. රට වටේ පේපර් අරගෙන ගෲප් වල දෙන පේපර් කරන්නත් එපා. මෙලෝ ප්‍රමිතියක් නෑ. දැන් ඔය පළාත් පේපර් කිසි ප්‍රමිතියක් නෑනේ. පළාත් පේපර් කරලා අර පේපර් බලයි තව එක ගුරුවරු පේපර් එක මොකක් කරුවොත් දැන් ඔයා හිතනවා දැන්
දැන් කවුරු හරි කෙනෙක්ගේ වෙන ගුරුවරයෙක්ගේ පේපර් එකක් එනවා. අන්තර්ජාලයේ සංසරණේ වෙන ගෲප් වල ෂෙයා වෙනවා. ඔයා හිතනවා ආරයිට් මේක තමයි ඒ ලෙවල් පේපර් එක. දැන් ඔයා මෙච්චර කාලයක් අවුරුදු මේ මාස ගන්න අවුරුදු දෙකක් තිස්සේ මම පේපර් 60 ගණන් 70 ගණක් කරලා දෙනවා. ඒ කොහොමනේ මේ වැදගත් වෙන්නේ? ඔයා හිතනවා ආරයිට් මේක තමයි පේපර් එක. එළියට ඇවිල්ලා. එහෙම වෙන්නේ නැහැ. පිස්සුදනේ මොකක් හරි පේපර්. ඒ නිසා අර ඒව විශ්වාස කරන්න එපා. ඒවැය තියෙනවා වෙන්නේ නැහැ. පෞගිය වෙන මොකුත් නෙවෙයි. පෞගිය පාස් පේපර්ස් අවුරුදු 5ක පේපර්ස් MCQ ටික නැවත රිෆර් කරන්න. 2020 ඉඳලා හිමීට සංයමයෙන් 20 නම් මොනවද ආපු ප්‍රශ්න ටික 20 21 MCQ කියවන්න. මේකට මේක මාස්ටර් ගයිඩ් තියෙනවනේ. අවුරුදු 5ක පේපර්ස් බලන්න පළාත් ඒවත් වෙන ගුරුවරුන් එහෙම බලන්න යන්න එපා. ඔව්. අපි දැන් ටයිම් දීලා සෙකන්ඩ් එකක් ලියලා නැති නිසා අපි මේ කෝකනට් ලියලා යන්නේ හොඳයි නේ. ඒ ටයිම් තියලා අපි සෙකන්ඩ් පේපර්ස් කොච්චර ලියවද පන්ති ඇතුලේ? ගොඩ කාලෙක ලිව්වේ නෑ කියලා දා කියන්නේ. ඔව් අපි දැන් ටික කාලෙක ලිව්වේ මාස දෙකකින් විතර පේපර් එකක් ටයිමින් ලිව්වේ නෑනේ. නමුත් අර ටයිමින් කියලා කියන්නේ මෙහෙමයි. දැන් ඔයා අනිත් පේපර්ස් ලිව්වනේ. ඒ පේපර්ස් ලියද්දී ඔයාගේ දැන් ටයිම් එක ටයිම් ගැප් මේකේන ලොකු මේකක් වෙන්නේ නෑ. ඒක එහෙම ලොස්ට් එකක් වෙන්නේ නෑ. නමුත් අපිට ඔයාලට පුළුවන් නම් අපි මේකක්ට මම පේපර් එකක් ටයිමින් මේ පාර පේපර් එක ෆෝකස් කරගත්ත පේපර් එකක් දාන්න. දාලා අපි ඒක ටයිමින් ලියමු. මවුලක් නෑ. ඒක හොඳයි. හොඳ යෝජනාවක්. තමනත් තියෙනවලට ගැටලු. ජනශ්‍රුතිය ලොකුවට අහනවද ලොකුවට අහනවද පොඩියට අහනවද කියලා එහෙම එකක් නෑ. ජනශ්‍රුතිය අහනවා. ජනශ්‍රුතිය ලොකුවට අහනවා කියන්නේ මෙහෙමයි. ජනශ්‍රුතිය පිළිබඳ නිර්වචන බලන්න එපා. ජනශ්‍රුතිය සම්බන්ධයෙන් බලන්න. ජනශ්‍රුතියේ මූලික ලක්ෂණ. ඉතින් ජනශ්‍රුතියේ ලක්ෂණ කියන්නේ ජන විඥාණයට සමීප වීම. මිනිසුන්ගේ ආධ්‍යාත්මික විශ්වාසات එක්ක බද්ධ වෙලා තියෙනවා. මුඛ පරම්පරාගත සම්ප්‍රදායන් පැවැතෙන දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතෙන්න කී. ප්‍රාසාංගික බව නේ. එතකොට අනේ ටික. එතකොට ලේඛනගත නොවීම. ඒ ජන විඥාණය තුළ මතකයේ තුළ තමයි තිබුණේ. ඒතර ජනශ්‍රුතියේ ලක්ෂණ 4ක් විස්තර කරන්න එනවා. එතකොට අනිත් එක තමයි ජනශ්‍රුතිකංග. ඒකෙදි අර ජන ක්‍රීඩා, ජන කවි, යාතු කර්ම, නේ ජනනාද,